Hi guys, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ශාන් ඔෆිෂියල් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ මොකක්ද දන්නවද? මොකක්ද? මොකක්ද කියලා ඉතින් ඔයාලා දන්නේ නැහනේ. හරි. ඔයාලට කියලා දෙන්න යන්නේ මම කොහමද followers like ගන්න බලවන් super application එක තමයි ඉතින් අත ගෙනත් තියෙන්නේ. හරිද? මේ වීඩියෝ එක බලපො නැති කෙනෙක් නම් බලලා දැම්මන්න මේ වීඩියෝ එකේ තියෙන ඉතින් USA account එකක් හදලා කොහමද පැයක් ඇතුළත followers ලා 10k ගන්න කියලා. හරිද? මේ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලලා channel එක අනිවාර්යෙන් subscribe කරගන්න තමයි මම මෙතන channel එක දිහා බලාගෙන ඉන්නේ ඉතින්. subscribe කරගන්න. මෙන්න මේ විදිහට සුදු පාට subscribe button එකක් ඇති. මෙන්න මේ විදිහට press කරලා bell icon එකත් all click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් මගේ ඔයාලා ළඟට වෙනවා. හරිද? හරි. වැඩි කතාවක් නැහැ. අපි එහෙනම් වීඩියෝ එකට යමු නේද? මෙන්න මේ විදිහට හරි වීඩියෝ එක skip කරන්න එපා මම කියලා තියෙන ඊට පස්සේ අහන්න එපා අයියා link එක නෑ මගුල මෙහෙමයි කියලා අහන්න එපා. සෝරි මම මේ කටපාලනය කරගන්න ඕනේ. අහන්න එපා. එහෙනම් ස්කිප් කරන්න එපා. එපා කිව්වොත් එපා. ඊට පස්සේ මම දාලා තිනවා මේ ඇප්ලිකේෂන් එකේ Funtic කියන ඇප්ලිකේෂන් එකේ link එක පල්ලා description එකේ හරි comment section එකේ හරි පළවෙනි comment එක විතර pin කරලා මම දාලා ඇති. හරිද? හරි. ඔයාලා download කරගෙන ඉවරලා මෙන්න මේ විදිහට app එක open කරගන්නවා. හරි open කරගෙන ඉවරලා ඔයාලගේ TikTok එකේ username එක ගෙනල්ලා මෙතන දාන්න. හරිද? මම ටක් ගාලා වීඩියෝ කියවන යනවා නැත්නම් වීඩියෝ එක දික් වෙනවා. එහෙනම් ඊට පස්සේ දාලා ඉවරලා මෙතන search කරගන්න. හරිද? මෙන්න මේ විදිහට search කරගන්න. search කරලා ඊට පස්සේ ඔයා බලන්න වගේ account එකද මෙතනින් ආවේ කියලා. ඉතින් මේක මගේ account එක නෙමෙයි මගේ යාළුවගේ account එක. මොකද මගේ තියෙන account ඔක්කොම මේ Funtic කියන application එකෙන් හදලා තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් අවුල තේරෙන්නේ නැද්ද? එතකොට ඔයාලට මුලින් ඉඳන් කියලා දෙන්න බෑනේ. ඒ හින්දා මම යාළුවගේ account එක මෙන්න මේ විදිහට ගත්තා. හරි. ඊට පස්සේ ඔයාලට එනවා මෙතනින් continue with Google account කියලා. මොකද මේක ඔයාලා කැමති නම් දෙන්න. ඉතින් මොකද මේ app එක දිගටම කරා යනවා. ඒ කියන්නේ දැන් මේ app එක Google account එක දුන්නොත් එහෙම දැන් ඔයා දෙන password එක දිනවනේ. password එක බැරි වෙලාවත් අමතකුනොත් එහෙම මේ Google එක account එක හරහා ඔයාලට ආයෙ recovery කරගන්න පුළුවන් password එක. ඒ හින්දා ඔයාලා කැමති නම් ඉතින් Google එක මෙතනින් දෙන්න. මේ මම නම් Google දෙන්නේ නැහැ. දිගටම කරන් යනවා නම් ඉතින් ඔයාලා ඉතින් password එක අමතක වෙනවා වගේ නම් දීලා දාන්න. මොකද මේ ගන්න පුළුවන් password එක ආයෙ. ඒ හින්දා මම මෙතනින් skip දෙනවා. හරිද? මෙන්න මෙතන skip දෙනවා. skip දුන්නට පස්සේ අනිවාර්යෙන් ගහන්න ඕනේ මෙන්න මේ promo code එක. අනිවාර්යෙන් ගහ ගන්න ඕනේ. නැත්නම් ඉතින් මේ app එක වැඩ කරන්නේ නැහැ. හරිද? මෙන්න මේ විදිහට ගිහිල්ලා මම promo code එක මෙන්න මේ විදිහට ගහ ගන්නවා. promo code එක බලා ගන්න. මෙතන මේ විදිහට promo code එක දාලා වෙලා apply කරන්නම් මම. හරිද? මෙන්න මේ විදිහට apply කරන්න. හරි. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ ඔයාලට තියෙන password එකක් දාගන්න. හරිද? password එක මම දාගන්නම් ඉතින් මෙන්න මේ විදිහට password එක දාගත්තා. ඔයාලා අර විදිය මේ මං කියවන Gmail එක දෙනවා නම් දෙන්න කියලා. ඉතින් මෙතනටත් ආවොත් එහෙම මේ ඔයාලා Gmail එක දෙනවා නම් මෙහෙම දෙන්න. නැත්තම් එහෙමයි. නැත්තම් මෙහෙමයි. හරිද? ඊට පස්සේ ඔතනින් ඔය get link කියන එකට යට තියෙන එක එපුවම මේ Gmail එක දෙන්න නැතුවම ගියගේ. ඊට පස්සේ ඔයා පළවෙනි පාරට යන කෙනෙක් හින්දා ඔයාලට මෙන්න විදිහට coins 45ක් එනවා. promo code එක ගැහුවොත් විතර ඔයාලට coins 45ක් එන්නේ. ඔයාලට පුළුවන් ඉතින් 45න් වැඩේ කරගෙන යන්න. හරි. මම ඔයාලට ඉතින් මේ වැඩේ app එක login විදිය පෙන්වන්න ඕන හින්දා මම මේ විදිහට මුලින්දම හදලා පෙන්නුවේ. මගේ දැන් account එකට මම යන්නම්. coins තියෙන account එකක් තියෙනවා මගේ. දැන් ඒ account එකට මම යන්නම් ඉතින් ඉන්න චුට්ටක්. හරි යාළුවනේ මම my coins තියෙන account එකට ආවා. ඉතින් මේකේ කරන්න තියෙන පොඩි වැඩ ටිකක්. හරිද? ඉස්සෙල්ලා මගේ බලන්න පුළුවන් coin balance එක තියෙන 1487ක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙන පොඩි වැඩේ මේකේ කරන්න තියෙන්නේ. ඔයාලට තියෙන මෙතන මේ දැන් මේක ඉස්සෙල්ලාම යන සිස්ටම් එක මම කියන්නම්. හරිද? මේකේ යන්නේ ඔයාලට තියෙන්නේ අනිත් අයගේ වීඩියෝ වලට ලයික් කරන්න. හරිද? ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේ ෆලෝ කරන්න වගේ සිස්ටම් එකකට තමයි මේක යන්නේ. ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් මම කියන්නම්. හරිද? ඔයා දැන් එක්කෙනෙක්ගේ වීඩියෝ එකක් ලයික් කරොත් එහෙම ඔයාලට coins 2ක් හම්බ වෙනවා. ඔයා තව කෙනෙක්ගේ account එකක් follow කරොත් මේකෙන් දෙන account විතරයි. හරිද? දෙන account එකක් follow කරොත් coins 4ක් හම්බ වෙනවා. comment එකක් දැම්මොත් coins 3ක් හම්බ වෙනවා. share කරොත් coins 3ක් හම්බ වෙනවා. අන්න එහෙම තමයි මේක system එක යන්නේ. හරිනේ දැන් තේරෙන්නේ නැතිනේ. තේරෙන්නේ කියන මං හයියෙන් කියාගෙන යනවා. ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ දැන් ඔයාලට app එක open වෙනවනේ. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන මේ like video කියන්නේ අන්න එක touch කරගන්න මෙන්න මේ විදිහට. touch කරාට පස්සේ මෙතනින් මෙන්න මෙහෙම ගිහිල්ලා ඔයාව ගෙනිනවා TikTok app එක ඇතුලෙන්
මෙන්න මේ විදිහට ඇප්ලයි කරන්න ඕන ඇප් එක. මෙන්න මේ විදිහට වගේ ඇප් එකට ගිහිල්ලා මෙතනින් මෙහෙම ඇප්ලයි කරන්න ඇප් එක. හරිද? කරාට පස්සේ ඔයාව කෙලින්ම ගෙනියන TikTok ඇප් එක ඇතුළට. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි ගේන්නේ. හරිද? TikTok එක ඇතුළේ තමයි දැන් ඉන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන දැන් අරකේ තිබ්බේ like වීඩියෝ කියලා. අර ටච් කර බටන් එකේ තිබ්බේ like වීඩියෝනේ. මෙන්න මේ විදිහට එයාගේ වීඩියෝ එකට like කරන්න ඕනේ. like එකක් දාලා මෙතන උඩින් වම් පැත්තෙන් වලට ඇවිල්ලා ඇති නිකන් බැක් වෙන්න බටන් එකක් ඇවිල්ලා ඇති fun tick කියලා. අන්න ඒකේ ඊට පස්සේ ඔයාව ඔටෝමැටිකලිම ඇප්ලිකේෂන් එක ඇතුළට ගෙනියනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න විතර ලෝඩ් වෙනවා. සිග්නල් අවුලක් ගියොත් එම coins දෙන්න නැතු වෙන්න පුළුවන්. දැන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපේ coins ටික වැඩි වුණා. coins දෙකකින් වැඩි වුණා. හරි දැන් account එක follow කරන්න ආවා. මම කිව්වනේ coins 4ක් හම්බ වෙනවා කියලා. ඔයාලා අනිවාර්යෙන් coins balance එක උඩ බලා ගන්න. හරිද? දිවත් පැටලෙනවා බං මේවා කියාගෙන යද්දි. ඔයාලට ඉතින් කොහොම හරි මම කියලා දෙන්න බෑ. හරි. මෙතන follow කරන්න. හරිද? මෙන්න follow කරන්න තියෙන්නේ. මම කියන coins 4ක් හම්බ වෙනවා කියලා. මෙතන මම දකුණු පැත්තේ උඩම තියෙනවා බලා ගන්න. coins 4ක් ගහලා තියෙන්නේ. අන්න මගේ coins balance එක බලා ගන්න පුළුවන්. 1489යි තියෙන්නේ. හරිද? දැන් ගිහිල්ලා අපි account එක follow කරමු. මෙන්න මේ විදිහට ගිහිල්ලා account එක follow කරන්න. හරි follow කරලා ඔයාලට මුකුත් කරන්න නැහැ. මෙතන පස්සේ මේ fun tick කියන බටන් එක ඔබන්න. එබ්බුවාට පස්සේ ඔහොම load වෙනවා. එතකොට බලා ගන්න අපේ coins balance එක බලා ගන්න. හරිද? හරි බලන්න පේනවනේ. ඉස්සෙල්ලා මගේ තිබ්බේ 1489ක් නේද තිබ්බේ. ඔය 9ක් වෙනද මතකත් නැහැ. 9ක් තිබ්බේ. ඒ විදිහට coins balance එක වැඩි වුණා අපේ. අන්න ඔහොම තමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් මේ ටිකක් යටට ගියාම මම පෙන්නන්නම් තව මෙතනට තාම මෙතනට වැටලා නැහැ මොකුත්. හරිද? ඒ යටට වැටුණා නම් ඔයාලට share කරන එකයි comment කරන එකයි කරලා පෙන්නන්න තිබ්බා. කරන්න දෙයක් නැහැ. ඉතින් අර විදිය like එකක් දාන්න, follow එකක් දාන්න. ඉතින් comment එකක් දාලා fun tick කියන application එක back අතනින් back වෙන්න තියෙන්නේ. එච්චරයි තියෙන්නේ ලොකු දෙයක් නැහැ. ඔයාලට මේක තේරෙනවනේ. දැන් මේකේ හැදෙන්නේ fake followers like නෙමෙයි real. මොකද දැන් මේ මම කරනවා වගේ තව අයත් මේ application එක use කරලා මෙන්න මේ විදිහටම කරනවා. තේරුණාද? හරි. ඊට පස්සේ දැන් මම කියන්නම් ඔයාලගේ coins හම්බුනාට පස්සේ කරන්න ඕන දේ. ඊට පස්සේ මෙන්න එතන මේ මම දකුණු පැත්තේ තියෙනවා plus ලකුණ. මෙන්න මේ විදිහට plus like එකක් තියෙන්නේ. අන්න ඒක click කරලා ඉවරලා මෙන්න මෙතනින් touch කරගන්න. හරිද? touch කරලා ඉවරලා මම කියවනේ දැන් ඔයාලට මෙතනින් like share comments followers ගන්න පුළුවන් කියලා. හරි. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. views නම් ගන්න බෑ. මේක views button එක තිබ්බට ඒකට සල්ලි දෙන්න ඕනේ. සල්ලි දීලත් කරගන්න පුළුවන්. සල්ලි දීලා කරන්න ඕනේ නෑ මේ free තියෙන එක. හරිද? ඒ හින්දා සල්ලි දෙන්න ඕනේ වීඩියෝ එකට. views ගන්න නම් සල්ලි දෙන්න ඕනේ. සල්ලි දෙන්න ඕනේ නෑ මේක free ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් like එකක් දැම්මා කියන්නේ අනිවාර්යෙන් views එකක් මේකට එනවා. මොකද app එක ඇතුළට ගිහලා අපි වීඩියෝ එක like කරන්නේ. ඒ හින්දා මේකෙන් views එනවා. අපි like දැන් like 1000ක් දැම්මා කියන්නේ views 1000කුත් එනවා. මොකද app එක ඇතුළට ගිහලා දාන්නේ. ඒ හින්දා views ගන්න යන්න එපා. ඔයාලට මෙතන තියෙන ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්න මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරගත්තා මගේ අර account එකේ දැන්. හරිද? ඔයාලට පෙන්නන්නම් දැන් like කරන් පෙන්නන්න like උයි අපි දාගමු නිකන් මම මේ හතරම කරලා පෙන්නන්නම්. හරිද? මෙන්න මේ විදිහට ගිහිල්ලා ඉවරලා. හරි උඩ මෙතන තියෙනවා ඔයාලට කීයක්ද like ඕනේ කියලා. මම දාගන්නම්කො මේ 5k වගේ. 5k දාන්න බෑ. මම මේ බොරුවට කිව්වේ. ඔයාලට පෙන්නන්න හින්දා මේ like 10ක් වගේ දාගන්න. මොකද ඊට වඩා ගන්නත් පුළුවන්. මොකද වෙලා යනවා. මට දැන් වීඩියෝ එක ගොඩක් කියලා කරන්න බෑ. දැන් වෙලාව බලමන් 11:02යි. මම රැයට තමයි වීඩියෝ කරන්න ගන්නේ. මොකද එළිය වටපිටාවේ සද්දනේ මන් තේරෙන්නේ නැද්ද? හරිද? ඒ හින්දා මම රැයට වීඩියෝ කරන්නේ. හරි ඊට පස්සේ ඔයාලා මම දැනට 10ක් දාලා පෙන්නන්න like. හරිද? දැන් 20ක් විතර දාමු. 20ක් විතර දාලා මෙන්න මෙතන අපි පැය ගහනවා හර්ට්ස් 4ක්ද 5ක්ද ඔහම ආනවා. ඊට පස්සේ මම දානවා මෙතන මින් 40යි මිනිත් 40යි කියලා දානවා. ඊට පස්සේ හරි. ඊට පස්සේ මෙන්න මේ විතර බලා ගන්න පුළුවන් total coins කියලා. දැන් අපිට like 20ක් ගන්න coins 40ක් ඕනේ. තේරෙනවද? දැන් මම ළඟ තියෙනවා 1493ක් තියෙනවා. ඉතින් මම මෙතනින් දානවා දැන් coins 40යි මගේ balance එකෙන් කැපෙන්නේ දැන් මෙන්න මේ විදිහට දාලා. එතනින් පේනව දෙනවා. නැහැ දෙනවා. හරි මම වලට ඉස්සෙල්ලා පෙන්නලා තින්නම්. මගේ දැන් මේ වීඩියෝ එකේ යන්නම් මම පෙන්නන්නම් මගේ වීඩියෝ එකේ මේ TikTok like බිඳුවයි. හරිද? like බිඳුවයි comments බිඳුවයි ඔක්කොම බිඳුවයි. දැන් මම පෙන්නන්නම්. හරිද?
බලාගන්න දැන් account එකේ like උත් නැහැ. බලාගන්න මෙන්න මේක හරිද? දැන් මම දාලා තියෙන්නේ like එකට නේ. හරි දැන් ඊට පස්සේ මම ගිහිල්ලා පෙන්නන්නම් ආයේ. මෙතන ගිහිල්ලා දැන් මෙතන මේක complete වෙනවා තව ටිකකින් හරිද? මම එතකන් තමයි අනිත් ටිකත් කරලා පෙන්නන්නම්. shares එකටත් ගිහිල්ලා share දාලා පෙන්නන්නම් දැන් හරිද? මෙතන share එකටත් ගිහිල්ලා ඉවරලා මෙන්න මේ විදියට යාළුවනේ sorry ඉතින් වීඩියෝ එක දික් වෙනවා. share එකට නම් coins පොඩි ගානක් වදින මෙතනින් මෙන්න මේ විදියට ගිහිල්ලා මෙන්න මේ විදියට දාලා අඩුම ගාන දාන්න මොකද වැඩි වෙලා දාන්න එපා අඩුම ගාන දාන්න මෙතනින් මේ මිනිස් 3කට වගේ මෙතනින් share 100ක් එනවා අපිට coins 7යි ඕනේ share එක නම් මම හිතන්නේ වැඩ නැතුව ඇති වැඩ නැහැ share එක නම් share එක වැඩ නැහැ මම share එක මේකල මේක check කරලා නැහැ ඉතින් share එක වැඩ නැහැ share නම් වැඩ නැහැ ඊට පස්සේ මෙන්න මේ විදියට comments එක වැඩ comments එකට ගිහිල්ලා මෙන්න මේ විදියට comments දාලා වෙන්න මෙතනින් මෙන්න මේ විදියට ගිහලා comments අපිට 10ක් ගන්න coins 30ක් ඕනේ. මම මේ විදිහට දාලා comments දාලා මේ පේනව දෙනවා හරිද? ටක් ගාලා වීඩියෝ එක කරා මොකද දැන්ටමත් විනාඩි 7ක් ද කොහෙද ගිහලා දැන් edit කරලා කොහම හරි වීඩියෝ එක පොඩි කරගන්න ඕනේ. ඊට පස්සේ හරි. හරි ඊට පස්සේ මම ආයි followers ලා බලා ගන්න දැන් මම එකේ කීයද ඉන්නේ? මගේ 49ක් විතර තමයි followers-ලා ඉන්නේ දැන් හරිද? හරි. 49 ඉන්නේ. දැන් followers එකටත් ගිහලා මෙතනින් දෙනා මෙහෙම ගිහිල්ලා. හරි. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා followers-ලත් පොඩි ගාණක් දාගමු මොකද මේ ගොඩක් වෙලා ගියොත් එහෙනම් මට මේ වෙලාව නිදිය ගන්න ඕනේ මං හෙට වැඩට යන්න ඕනේ. එහෙනම් මං නිදා ගන්න ඕනේ. හරිනේ? ඊට පස්සේ මං followers-ලා 10 කියලා දානවා මොකද ගන්න පුළුවන් coins තියනවා නම් ගන්න පුළුවන් මට දැන් ඕනේ නම් ගන්න පුළුවන් followers 200යි 500යි 500ක් ගන්න මදි තව මට followers 200ක් විතර ගන්න පුළුවන් ඊට වැඩියක් ගන්න පුළුවන් coins මම ළඟ තියෙනවා මම දැම්ම ගන්න යන්නේ මොකද මේ ඔය coins ටික මේ followers ලා පස්සේ දානවා මොකද මේ දැන්ට ඔයාලට වීඩියෝ එක පෙන්නන්න ඕනේ නිසා තමයි මේ ගන්නෙ හරි ඊට පස්සේ මේ 10ක් දාගත්තා 10ක් දාලා ඉල්ල පේනව දෙන්න පේනව දුන්න දැන් ඉතින් බලා ගන්න පුළුවන් බලමු මෙතන එකක් හරි දැන් කම්ප්ලීට් වෙලා ඇති තාම එකක්වත් කම්ප්ලීට් වෙලා නැහැ මම ඔයාලට මේ මේක කම්ප්ලීට් වුණාත් වීඩියෝ එක ගන්නම් මොකද වීඩියෝ එක දික් කරන හින්දා ඔයාලට බලා ගන්න පුළුවන් තාම ලයික් එකක්වත් ෆලෝවර්ස් එකක්වත් ඇවිල්ලා නැහැ බලා ගන්න පුළුවන් චෙක් හරි මම අර ටික කම්ප්ලීට් වුණාට පස්සේ ගන්නම් හරිද වීඩියෝ එක මම දැන්ට පොඩ්ඩක් ස්කිප් කරලා ගන්නම් ඉතින් මං ආයෙ වීඩියෝ එකට ආවා මේ මට වීඩියෝ එක ඉවරනකන් ඉන්න බෑ මොකද මේ මට වෙලාව මදි දැන් මම නිදිය ගන්න ඕනේ හෙට වැඩට යන්න ඕනේ මං හරිද ඒ හින්දා මට මේ ලයික් ටික එනකන් ඉන්න බැරි වුණා ලයික් දැනට 6ක් විතර ඇවිල්ලා තියෙන අපි account එකට ගිහලා බලමු ලයික් ටික ඇවිල්ලාද කියලා දැන් වෙලාව වань වෙලාව ඇවිල්ලා 11 මාරේ 12ටවත් නිදිය ගන්න බෑ විනාඩි චුට්ටක් හරි නිදිය ගන්න හරි මං ආයි කමෙන්ට්ස් 50කුත් දැම්මා එන්නේ මොකද මේ කමෙන්ට්ස් දැම්මා කියන්නේ කමෙන්ට්ස් එනවා අනික views උත් එනවා මොකද මේ කමෙන්ට්ස් වල ගණන් අඩුයි ඒ හින්දා මම කමෙන්ට්ස් 50කුත් ආයි දැම්මා අඩු පැත්තට තමයි අපිත් බර මේ හරිය අපි අපේ account එක ඇතුළේ ගිහිල්ලා බලමු හරි ඉතින් account එක ඇතුළේ ගියාට පස්සේ මෙන්න ඉතල වල බලා ගන්න පුළුවන් අපේ කලින් 49යි තිබ්බේ followers 49යි තිබ්බේ like 7යි account එකේ මොකද like 7යි profile views බලන්න පුළුවන් මොකද fake කරා නම් අපිට profile views වැඩෙන්න දෙයක් නැහැ මම profile views එකත් පෙන්නන්නම් දැන් ඉස්සෙල්ලාම වීඩියෝ එක ඇතුළට ගිහලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට ගියාම දැන් බලා ගන්න පුළුවන් like 7ක් ඇවිල්ලා තියෙනවා අරකේ 6යි කියලා පෙන්නුවේ like 7ක් ඇවිල්ලා තියෙනවා viral video tips like 7ක් ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ දැන් මම කියවන real කට්ටිය මේක බලන්නේ කමෙන්ට් දාන්න ආපු කෙනෙක් like එකකුත් දාන්න ඇති කොහම හරි like එකක් වැඩි වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ කිසිම account එකක් fake නෙමෙයි ඔක්කොම real account රටේ තමයි ගොඩක් මේක ඉන්නේ අපි බලමු මේක ලංකාවේ audience එකක් හදාගන්න මේක ඇතුලේ ඉතින් පුළුවන් තරම් වීඩියෝ එක share කරලා අපි බලමු මේ app එක කොහොම හරි ලංකාවේ audience එකක් හදාගන්න හරිද එරාස ඉතින් කොහොම තියෙන්නේ හරිද බලා ගන්න පුළුවන් දැන් මං ඉස්සෙල්ලා දැම්ම කමෙන්ට්ස් ටිකත් හරි දැන් ලයික් ටිකත් ඇවිල්ලා තියෙනවා ෆලෝවර්ස්ලානේ දැම්මේ ෆලෝවර්ස්ලා නම් කම්ප්ලීට් වෙලා තිබ්බ නේද මෙතන ෆලෝවර්ස්ලා කම්ප්ලීට් වෙලා තිබ්බා ෆලෝවර්ස්ලා 10නේ දැම්මේ 10 කම්ප්ලීට් වෙලා තිබ්බා 10 කම්ප්ලීට් වුණාට අපිට පෙන්වන්නේ මෙතන 58යි 49යි
හරිනම් වෙන්න ඕනේ කීයද 59ක් වගේ එන්න ඕනේ. ඔව් අතරින් 10ක් ආවම එකක් අතන වැටෙනවා හරි 40 හරිනම් 59ක් එන්න ඕනේ. මොකද සමහර අය ඉන්නවනේ මේ ඇප් එක යූස් කරන්න දන්නේ නැති අය. දන්නේ නැති අය ආපුවම ඉතින් ඔම ෆලෝ එක කරන්න ආපුවම ඉතින් ඒ කට්ටිය දන්නේ නැහැ ෆලෝ කරන්න. ඒ හින්දා අතරින් ෆලෝ නොකර බැක් වුණොත් කොයින්ස් එක හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මේ එහෙම ඇවිල්ලා කොහොම හරි කොයින්ස් එක හම්බෙන්නේ නැහැ. ඒ වුණාට අපේ මෙතන මේ මෙතන කට්ටිය මේ පෙන්වනවානේ අපි දැන් ලයික් මෙච්චර ෆලෝ කරා මෙහෙම කරා කියන්නේ. මෙතනට ඇඩ් වෙනවා. මෙතනට ඇඩ් වුණාට අර එහෙම මොනවත් ෆලෝ කරන්නේ නැතුව ගියොත් කොයින්ස් ටික දෙන්නේ නැහැ. කොහොම හරි අපේ මෙතනට වැටෙනවා. කොහොම හරි ඉතින් අපිට තමයි ඒකට අවාසි. කමන්නේ නැහැ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ඒ හින්දා මේ ඇප් එක යූස් කරනවා නම් ලයික් එක කරන්න කියලා තිබ්බොත් ලයික් එක හරියට කරන්න, ෆලෝ කරන්න කියලා තිබ්බොත් ෆලෝ කරන්න, කමෙන්ට් කරන්න කියලා තිබ්බොත් කමෙන්ට් කරන්න. හරිනේ. මේ අදට එහෙනම් මං ගිහිල්ලා එන්න. ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නන්නම් ප්‍රොෆයිල් views ටික. මේ තියෙන ප්‍රොෆයිල් views ටික. මේ තියෙන ප්‍රොෆයිල් views මේ ටික තියෙනවා. ප්‍රොෆයිල් views නම් ටිකක් තියෙනවා. ප්‍රොෆයිල් views ටික තමයි මේ තියෙන්නේ මෙන්න මෙයා තමයි කොහොම හරි 1 2 3 4 වෙනියට ආපු එක්කෙනා තමයි account එක ඇතුළට ඇවිල්ලා follow කරලා නැත්තේ. හරිද? කොහොම හරි තව එක්කෙනෙක් follow කරලත් නැහැ. මේ තියෙන. එහෙම ක්ලික් කරලා follow කරව නැත්නම් ඔයාලට coins හම්බෙන්නෙත් නැහැ. coins 4ක් හම්බෙනවා. ඒ coins ටික හම්බෙන්නෙත් නැහැ. අනිවාර්යෙන් ඒ හින්දා follow කරන්න. හරිද? මේ ළමයි එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. හරිද? මෙතන මගේ official channel ටිකත් මම මේ විදිහට දාලා තියෙනවා මගේ account ටික. මේවා මගේ ලංකාවේ account. හරිද? මේ දෙන්නේ මම තව page එකක් කරනවා ෂාන් කියලා. හරිද? ඒකේ මම දාන්නේ voice. ඒකත් ඉතින් follow කරලා තියාගන්න. හරිද? තොපි report එහෙම ගහන්නේ නැහැ. හරිද? මේ දෙන්නේ account එක. ඒක නම් පොඩක් වීඩියෝ viral. ඊට පස්සේ තව account එකක් තියෙනවා මේක ෂාන් official කියන account එක. ඉතින් මේ account එකත් මම followers ලා හැදුවේ යන්නේ අර විදියට. තේරෙනවද වලට නේද? අර app එකෙන් තමයි හැදුවේ. දැන් වලට දාන payment group එක payment නෙමෙයි group එක වීඩියෝ එක පෙන්නවා. අරක තාම like මේ වැටෙන ගමන් තියෙන්නේ. මට වෙලා මදි මේ. දැන් දැක්කම like වැඩි වුණා දැක්කද? අපි අර app එකට ගිහිල්ලා බලමු. app එකේ චුට්ටක් replace එකක් දාලා බලමු මෙන්න මේ විදියට. හරි මෙන්න මේ විදියට මම බලන්න. හරිද? අන්න ඔය විදියට බලන්න like වැඩි වෙලා තියෙනවා 8ක් වෙලා තියෙනවා. මෙතන 9ක් වෙලා තියෙනවා. එක like එකක් කොහමද වැඩි වෙලා තියෙනවා. වැඩි වුණාට කමක් නැහැ. හරිනේ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් ළමයි. like කරලා share කරලා කොහොම හරි වීඩියෝ එක share කරලා මේකත් reach වෙන්න දාන්න. අර වීඩියෝ එක මට සතුටුයි. ඒ වීඩියෝ එක කොහොම හරි මේ 3000 ගණක් ගිහිල්ලා තිබ්බා. 3000 ගණක් කියන්නේ ඇති මඩ 3000 ගණක් ඇති මඩ. එහෙනම් ඔයාලා අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් like එකක් දාලා comment එකක් හරි තොපි බැනලා හරි දාපල්ලා. මොකද මේ comment එකක් හරි තියෙන්න බෑ මට වීඩියෝ එක කියවන්න. අර වීඩියෝ එකෙත් comment 34ක් දොහෙ තිබ්බා. සතුටුයි බං මට බැනලා තිබ්බා සමහරු. කොහොමත් ඉතින් ඉන්නවනේ බං 99ක් 95ක් විතර ඉන්නවා මේ බයිනේ සෙට් එක. එකෙක් දෙන්න නැත්නම් මම කොහොමත් හොඳ කියන්නේ. කමන්නේ උඹලා බැනලා හරි comment එකක් දාපන්. මේ අහන්නකො බැනලා කිව්වට ඉතින් බැනලා දාන්න එපා. මගේ හිත හරිනවනේ බං උඹලට මෙච්චර මේ මහන්සි වෙලා වීඩියෝ එඩිට් කරලා මෙහෙම දාලා වීඩියෝ එක දාලා බැනුම් අහන්න ඕනේ නැහනේ. එහෙනම් බයින්න එපා. comment එකක් දාපන් හොඳ එකක්. හරිද? මේ ළමයි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. බොදු සරණයි good night. හරිද? අපි ගියා.